දැන් වාර විභාගයක ප්‍රශ්නයක් අහලා තිබුණානේ නේ මීඩියාවල. ඇයි අපි මීඩියා ශාස්ත්‍රීය වශයෙන් ඉගෙන ගන්න ඕනේ කියන එක. ඒක ටීචර්ක උත්තරයක් දීලා තිබුණා. දැන් මේ ටියුට් එකේ විචාරශීලීව මාධ්‍ය පරිහරණය කරන්න අපි ඉගෙන ගන්නවයි කියන එක. ඇත්තටම ළමයි අපි ජීවත් වෙන තොරතුරු සමාජයකනේ. තොරතුරු සමාජයක ජීවත් වෙනවා කියන්නේ ඇත්ත තොරතුරු වෙනවා, බොරු තොරතුරු වෙනවා. වෙන දෙයක් ඕනේ නේ. අපිට AI වීඩියෝ එකක් පව සමහර වෙලාවට හොයාගන්න අමාරු අවස්ථා එනවා. දැන් විචාරශීලීව මාධ්‍ය පරිහරණය කරනවා කිව්වහම අපිට හොඳ උදාහරණයක් ගන්න පුළුවන් ලියන්න. මොකද්ද ටෙලි නාට්‍ය කියන එක. අපි දැන් චුට්ටක් මේ ගැන කතා කරමුකෝ. ටෙලි නාට්‍ය ගත්තම වැඩිහිටිය අය නම් ගොඩක් වෙලාවට ඔන්න රූපවාහිනී ඉස්සරහට ගිහිල්ලා ඔන්න බලනවා. තරුණ පිරිස නම් මොකද කරන්නේ? ඔන්න YouTube එකෙන් Tamanට වෙලාව තියෙන විදියට ඔන්න බලනවා. හරිද? දැන් වැඩිහිටි පිරිස එහෙම මොකද කරන්නේ? ඔන්න රූපවාහිනියෙන් තෝරගන්නවා ටෙලි නාට්‍ය සමහරට තෝරා ගන්නවා හෝ තියෙන නිසා තියෙන විදියට බලනවා. හරිද? සමහර TV එකේ යනකොට බලනකොට දැන් ඔන්න ටෙලි නාට්‍ය ගත්තාම අද එක ප්‍රශ්නයක්, හෙට තව ප්‍රශ්නයක්. ඒක පෞල් ජීවිතය ගැන ටෙලි නාට්‍යයක් නම් දවසෙන් දවසට එක එක ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න එන තරමටම රූපවාහිනිය බලන අපිට මොකද වෙන්නේ? අපිටත් ස්ට්‍රෙස් එක හැදෙනවා. හෙට මොකක් වෙයිද? දැන් මේ ප්‍රශ්නේදී අරයා කාගේ පැත්ත ගනීද? හෙට මොකක් වෙයිද? ඔහොම කියලා. හරිද? විශේෂයෙන්ම ඉන්දියාවේ කතා තියෙනවානේ. ඉන්දියාවේ කතා අපි හඬ කවල මෙහෙ පෙන්නනවා. එතකොට ඒ වගේත් මොකද වෙන්නේ? ගොඩක්ම තියෙන පෞල් ප්‍රශ්න, ඇන්දම්වල ප්‍රශ්න, ලේලිලාගේ ප්‍රශ්න, අරයට මොන හරි කිව්වා, මෙයාට මොන හරි කිව්වා, පෞල් අවුල් වෙනවා. ඔය වගේ දේවල්නේ තියෙන්නේ ළමයි. ටෙලි නාට්‍යයක් බලනකොට හැම වෙලාවෙම තමන්ගේ ජීවිතේට ඒකේ මොකක් හරි ගන්න පුළුවන් දෙයක් තියෙන දෙයක් හැම වෙලෙම තෝරගන්න. සමහර ටෙලි නාට්‍ය තියෙනවා ළමයි අවුරුදු 5-6 තිස්සේ ඇදගෙන ගිහිල්ලා ඔන්න දැන් වෙනකොට ඉවර වෙන්න ඔන්න මෙන්න ඒවත් තියෙනවා. එහෙම දේවල් නෙමෙයි මං කියන්නේ. ජීවිතේට වටිනාකමක් එකතු කරන දේවල් තියෙනවනේ නේ. මේ වීඩියෝ එක සෝෂල් මීඩියා යන හින්දා මම නම් වශයෙන් කියන්නේ යන්නේ නැහැ. හැබැයි තෝරගෙන තමන්ගේ විවේකයේ හොඳට ගත කරන්න ඔන්න පැය භාගයක් විතර යම්කිසි නාට්‍යයක් තෝරගෙන අපිට බලන්න පුළුවන්. සමහර හොඳ නාට්‍ය යනවා, සත්‍යාන්තයෙන් හොඳ නාට්‍ය යනවනේ නේ. සමහර නාලිකා තියෙනවා සත්‍යාන්තයෙන් හොඳ රූපවාහිනී වැඩසටහන් යනවා. ආන් ඒ වගේ දේවල් තෝරගෙන බලන්න.